ලෝකෙ පිරිමින්ගෙන් 75ක් මැරෙන්නේ මොකෙන්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? අන්න හරි. කාන්තාවල සාපේක්ෂව පිරිමින්ගෙන් 75ක් මැරෙන්නේ ළමයින් හොඳට මතක තියාගන්න heart attack එකෙන්. ගොඩක් පිරිමි අය එයාට ප්‍රශ්නයක් ආවම කතා කරන දෙයක් අඩුයිනේ. මගේ යාළුවෙක්ට පවා අපේ තාත්තට පවා අවුලෙන් ඉන්නවා කියලා දන්න උගේ මූණ ටිකක් වෙනස් වෙලා පැත්ත බලාගෙන ඉන්නකොට දන්නවා. මොකක් කරේ අවුලක්. උගල දන්නවනේ කාන්තාය ආයු අපේක්ෂාවට වඩා පිරිමි ආයු අපේක්ෂාව වැඩිද අඩුයිද? කාන්තාවට වඩා අඩු කාලයක් තමයි අපේක්ෂාව පිරිමින්ට තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි heart attack. ගොඩක් පිරිමි ඔය ප්‍රශ්න සෙයා කරගන්නේ තමුන් එක්කමයි. සාමාන්‍යයෙන් රෑ 9න් විතර පස්සේ බාරයකට ගියාට පස්සේ ඊ දෙනෙක් නම් පිරිමි බෝතලයක් අරගෙන ඒක තනියම විවි නිකන් ඔහේ බලාගෙන ඉන්න බිත්ති දිහා. රෑට පික්මී පදින කොල්ලෙක් බලන්නකො පාන්දර දෙකට තුනට වැස්ස දෙවිගෙන. කොච්චර බලාපොරොත්තුත් එක්කද මේක පදින්නේ. කට්ට සීතලේ. වෙලාවට පව් කියලා ඒක. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා එයා එහෙම වැඩ කරනවා. සමහරක් වෙලාවවලදී සිමෙන්ති බාන කොල්ලෙක් බලන්නකො සිමෙන්ති නාගෙන දැකලා දිනවා සිමෙන්ති බාන කොල්ලෝ. ඔහේ අර මූණේ කිසි හිනාවක් නැහැ. ඔහේ වැඩ. යක්කු වගේ වැඩ. මිනිස්සු සෑහෙන ප්‍රශ්නත් එක්ක ඉන්නේ. විශේෂයෙන්ම පිරිමි. මම දන්නේ අවුරුදු 25ක් 26ක් 27ක් වෙච්ච පිරිමියෙක් කියලා කියන්නේ මාර වගකීම් ගොඩක්. හරි අමාරුයි ඒක. මාර ස්ට්‍රෙස්. මේ සාක්කුවේ සල්ලි නැති වෙනකොට හරි අමාරුයි. පිරිමියෙක්ට ඕන දෙයක් නැති වෙන්න පුළුවන්. ගෑණියෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක හරි. සල්ලි නැතුව ජීවත් වෙන්න. අම්මට තාත්තට ගෙදරට සල්ලි ඕන කරනකොට ඒක ඕන. දැන් ඔයාට පන්ති සල්ලි දී ගන්න බැරි වුණාම තාත්තට තියෙන ස්ට්‍රෙස් එක බලන්න තේරුණාද මම මේකේ. ඒකින්ද විශේෂම දුක සැප විමසීම සිද්ධ කරන්න ඕන තොරතුරු සම්පාදනයේ ප්‍රධානම කාර්යයක් තමයි දුක සැප විමසීම.